මේ මහරජතුමනි කල්ප ගානකට පෙර මේ ශ්‍රමණයාට මොනවා හරි දෙන්න කියලා දෙන්න කියන වචනය කියපු පිනටයි කිව්ව මේ ලැබෙන්නේ. බලන්නකෝ දානේ විපාක මොනවා හරි දෙන්න කිව්වා. දෙන්න කියපු වචනේ නිසා කල්ප ගණන් ලැබුණා කිව්වා. එතකොට ඔයත් සද්ධාවෙන් දුන්නොත් මොනතරම් ලැබෙයිද සංසාරේ. ඒ නිසා පින්වතුනි තීන දේවල් කාලා බීලා දන් පෙන් දීලා භුක්ති විඳින්න. සතුටින් හරි පරිස්සමින් නාස්ති කරන්නේ නැතුව පරිස්සමින් ඒ දෙවනි සැපේ. තුන්වෙනි සැපේ තමයි පින්නතුනි අනන සුඛං හරි වටිනවා. මම කාටවත් බර ණයක් නෑ කියන සතුට තියෙන්න ඕනේ කිව්වා. ගිහි ජීවිතේ ගෙවා ගන්න බැරි ණයකාරයෝ වෙලා නිදා ගන්නව සැනසෙල්ලක් නැති මිනිස්සු හරි පීඩා විඳිනවා. තීන දෙයක් විකුණලා හරි බර ණයින් නිදහස් වෙලා සරල ජීවිතයකටපත් වෙන්න. මම ණය නෑ කියන සතුට හදාගන්න. අවසාන සැපය අනවජ්‍ය සුඛං. ඒ කියන්නේ නිවැරදි ජීවිතයක් ගත කරනවා කියන සැපේ තියෙන්න ඕන. තරුපන්ති යාන වාහන, තරුපන්ති ගෙවල් දොරවල් මොනතරම් ලොකු සමාජයක් මේ මොනවා තිබ්බත් පින්නතුනි සැනසීම නෑ. කවදාවත් අධර්මයෙන් ජීවත් වෙන්න එපා. ඉක්මනට සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි අධර්ම සම්පත් කවදා හරි දුකට හේතු වෙනවා. අහලා තියෙනවද ලෝක විනාශයට කලින් මුතුමැණික් වර්ෂාවක් වහිනවා කියලා? උපමාවක්. ලෝක විනාශයට කලින් මුතුමැණික් වර්ෂාවක් වහිනවලු. වැස්සට වැඩක් තියනවද? එතකොටම ලෝකේ දාලා පිච්චිලා අලු දොවිලි බවට පත් වෙනවා. අනුන්ට දුක් ගින්දර දීලා අධර්මයෙන් උපයා ගන්න ධනයෙන් ලබන සැපතක් ලෝක විනාශයට කලින් වහින්න මුතුමැණික් වර්ෂාවක් වගේමයි. ඊටාම తాවකාලිකයි. ඒ නිසා ධාර්මික ජීවිතයක් හදාගන්න කාටවත් කරදරයක් දුකක් නොදෙන්න. අනේ පිටු සිරිතුමාට භාග්‍යවතුන් වහන්සේ වදාළ ගිහි ජීවිතයේ සැප හතර විඳින්න කියලා තමයි අද බණ කිව්වේ. අත්ති සුඛං මට යමක් තියෙනවා. භෝග සුඛං තියෙන දේ අපි සතුටින් භුක්ති විඳිනවා. අනන සුඛං ලෝකෙට බර ණයක් නෑ අපි. අනවජ්‍ය සුඛං අපේ ජීවිතය ධාර්මිකයි. මේ උදාර ගිහි සැප හතරින් පිරි පින්බර ජීවිතයක් ගත කරන්නට මෙතෙක් වේලා කළ මේ උතුම් දේශනාව ඔබ හැම දිනාටම මඟ පෙන්වීමක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් බුද්ධික චන්දිමාල් මුණසිංහ මහත්මයාත් නදීකා කුමුදුනී මහත්මිය ප්‍රධාන පවුලේ ඇත්තොත් දායකත්වයේ ධර්මින් සංවිධානය කළ ධර්ම දේශනාමේ පින්කම නිමාවට පත් කරමින් වසර 1කට කලින් මිය ගිය ලිලි නෝනා ආදරණීය ආච්චි අම්මටත් SW ලියනගේ ආදරණීය මෑණියන්ටත් මාලනී නන්දසීලේ නැන්දනියටත් වසර 2කට පෙර මිය ගිය අමරසිරි මොනසිංහ පියාණන්ටත් වසර 25කට පෙර මිය ගිය නන්දසේන කිරියත්තාටත් මේ උතුම් ධර්ම දානමේ කුසලයේ අයත් වේවා. මාපිය දෙපළ ඇතුළු සියලු ඥාතීන් සසරින් එතරව නිවන් දකිත්වා කියලා සාදු කියන්න. රට පුරා ලෝකේ පුරා යන මේ දහම් මගේ මට යෝධ ශක්තියක් වුණේ බෝධිසත්ව ගුණෝපේත ශ්‍රී මහා විසුද්ධිවිය රාජයාණන් මහා විසුද්ධිවිය රාජයාණන් ප්‍රධාන පින් කැමති ආර්ය ශ්‍රාවක සීලු දෙවි දේවතාවෝ ධර්ම දානමේ කුසලයේ අනුමෝදන්ව ප්‍රාර්ථනා බෝධියෙන් නිවන් දකිත්වා කියලා සාදු කියන්න. බණහන් එකතු වෙච්ච ඇත්තු හරි පින්වන්තයි. කුඩා දරුවෙක්වත් කලබල නැහැ, නිදිමත නැහැ. දරාගෙන සියලු වේදනා දහමට බරව බණ ඇහෙව්වා. ඔබ හැම කෙනෙක්ගේම නමින් මියගිය ඥාතීන් මේ කුසල් අනුමෝදන්ව සැපවත් වේවා. තෙරුවන් බෙලෙන්
දලදා සමිඳු රැකවරණයෙන් පින්කත් දෙවිවරුන්ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබී අතහිත ගත දෑත ධනට පිනට බර පින්බර ගිහි ජීවිතයක් ගෙවන්නට ඔබට නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. බුදුබණ ඇසූ පින්බෙලින් මහරහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්න අපි හැම දෙනාටම මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. ධර්ම ශ්‍රවණී කිරීමෙන් හා දහම් පඬුරු පූජා කිරීමෙන් ලබන ලද නිසල බල කුසල ධර්මයන්ගේ බලයෙන් දෙවියන් ප්‍රධාන සදේවක ලෝකයාටත් මියගිය ඥාතීන්ගේ භවගාමී ජීවිතය තුළ බුදුබණ ඇසූ හැමතෙම උතුම්